ආයුබෝවන්. අප ජීවත් වන ලෝකයේ ඉදිරියේදී සිදුවිය හැකි දේවල් සාමාන්‍ය මිනිසෙක් කියනවා කියන්නේ ඒක ඇත්තටම සුළුපටු දෙයක් නොවේ. අද ලෝකයේ ආධ්‍යාත්මික හේතුන් වලින් මනස දියුණු කර ලෝක ප්‍රකට අනාවැකිකරුවන් 14ක් අතරින් බාබා වැංගා කියන්නේ අපිට කිසිසේත්ම අමතක කරන්නට බැරි ලෝකය ගැන උඩයටු කරන අනාවැකි කියූ බල්ගේරියානු ජාතික කාන්තාවකි. එහෙනම් බාබා වැංගා කියූ අනාවැකි පිළිබඳව ඔබ නොදත් කරුණු මේ වීඩියෝයෙන් අපි කතා කරමු. එහෙනම් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්. බාබා වැංගා කියන්නේ බල්ගේරියානු ජාතික කාන්තාවකි. ඇයගේ නම බාබා වැංගා ලෙස ලෝකයා දැන සිටියාට ඇයගේ සම්පූර්ණ නම වන්ගේලියා පාණ්ඩේවා කුෂ්ටරෝවා යන නාමයයි. ඇයගේ අන්ධභාවය සහ අනාගතය පිළිබඳව අනාවැකි කීමේ හැකියාව නිසා ඇය ලොවපුරා ප්‍රසිද්ධියට පත් වුණා. 1911 ජනවාරි 31 ස්තුමිකා ඔටෝමාන් නොහොත් වර්තමාන උතුරු මැසිඩෝනියාවේ උපත ලැබූ බාබා වැංගා වයස අවුරුදු 12 දී පමණ දරුණු සුළි හසුවීමෙන් පසුව ඇයගේ පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වුණා. බොහෝ දෙනා මතපල කරන්නේ මෙම සිදුවීමෙන් පසුව ඇයට මේ අනාවැකි කීමේ අස්වාභාවික හැකියාව පහළ වූ බවයි. ඇය දෙවන ලෝක යුද්ධ සමයේදී අතුරුදහන් වූ සොල්දාදුවන් සිටින ස්ථානයේ පුරෝකථනය කිරීම හා සුව කිරීමේ හැකියාවන් පිළිබඳව පැහැදිලි කළ බව පැතිර යන කටකතා නිසා ඇය ඉතා ඉක්මනින් ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් වුණා. ඇයගේ වඩාත් කැපීපෙනෙන සහ සාර්ථක වූ බවට ලෝකයා විශ්වාස කරන අනාවැකි කිහිපයක් අතරින් චෙස්ලෝවැකියාව බෙදී යාම, චර්නෝබිල් න්‍යෂ්ටික ව්‍යසනය, ඉන්දිරා ගාන්ධිගේ මරණය, සෝවියට් සංගමයේ බිඳ වැටීම හා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරය වැනි බොහෝ ඇය විසින් කියූ අනාවැකි සත්‍ය වී ඇත. ඒ වගේම ඇය මිය යාමට පෙර ඉදිරි වසර ගණනාවක් සඳහාද ඇය විසින් අනාවැකි පළ කර ඇත. 2004 දෙසැම්බර් 26 වන දින ඉන්දියානු සාගරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් හටගත් සුනාමිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර බටහිර සහ දකුණු වෙරළ තීරයන්ට දරුණු ලෙසම බලපෑවේය. ශ්‍රී ලංකාවේ 35000කට අධික පිරිසක් මිය ගියේය. ගාල්ල, මාතර, අම්පාර වැනි වෙරළබඩ නගර විශාල වශයෙන් විනාශ විය. තවද ඇය විසින් කියූ අනාවැකි අතර නොදන්නා රෝග සහ වසංගත රෝග ලෝපුරා ව්‍යාප්ත වන බව පුරෝකථනය කර ඇත. COVID-19 වැනි වසංගතයන් ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑවේය. මිනිස් ජීවිත 100,000 ගණනක් බිලිගත්තේය. ඒ වගේම මීට දින කිහිපයකට කලින් සිදු වූ ගම් වතුර සහ නායම් තත්ත්වයේද ඇය විසින් මීට කලකට ඉහතදී පොදුවේ පුරෝකථනය කළ අනාවැකි අතර ඇතුළත් වේ. මෙලෙස ලෝකය ගැන උඩුයට කරවන අනාවැකි කියූ බාබා වැංගා 1996 අවුරුදු 84ක් වේදී පිළිකාවකින් මිය ගියත් ඉදිරි දශක කිහිපයකටම අනාවැකි පළ කර තිබේ. තවද ඇය ජීවත් වුණු ඇයගේ නිවස 2008 දී එරට රජය ලෝකයාට නැරඹීමට කෞතුකාගාරයක් බවට පත් කර තිබේ. වීඩියෝ එක පිළිබඳව ඔබ සිතන දේත් පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අද අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔබට ජය.